වසකුප්පියක් සහ පූසෙක් ඉන්න පෙට්ටියක් ඔයාගේ ඉස්සරහා තියෙනවා. ඔයා මේ පෙට්ටිය අරලා බලන අවස්ථාවේදී පූසා ජීවත් වෙනවද නැත්නම් එයා මැරලාද? ඔව් මේ තමයි අවුරුදු 100කට වගේ පස්සේ අදරත් මිනිස්සුන්ව කන්ෆියුස් කරන ෂොඩින්ගර්ස් කැට් එක්ස්පෙරිමන්ට් එක. ඔව් මේ කන්සෙප්ට් එක ටිකක් ඔළුව අවුල් වෙන එකක් තමයි. ඇත්තටම එකම වෙලාවෙ මේ පූසා ජීවත් වෙනවා සහ එයා ජීවත් වෙන්නේ නැහැ. ඒක උනේ කොහොමද කියලා බලන්න අපි යමු 1935ට. ක්වොන්ටම් ලෝකය ඩිස්කවර් කරගන්නවත් එක්ක විද්‍යාඥයන් එයාලා යථාර්ථය කියලා හිතාගෙන හිටපු දේ ගොඩක් දුරට වෙනස් වෙනවා. මේ පාටිකල්ස් වලට ටෙලිපෝට් වෙන්න පුළුවන්, ඒවට එකම අවස්ථාවේ තැන් දෙකක ඉන්න පුළුවන් වගේ දේවල් ඇහුවම ඒ කාලේ ඉන්න මිනිස්සු ගොඩක් කලබල වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවුල් ජාලාව අතර හිර වෙලා හිටපු භෞතික විද්‍යාඥයෙකුණ අර්වින් ෂූඩින්ගට ඕන වෙනවා මේක පැහැදිලි කරලා දෙන්න. එයා මේක ගැන වාද කරන එක නවත්තලා එයා හදනවා කතාවක්. තෝට් එක්ස්පෙරිමන්ට් එකක්. අය කියන්නේ මෙයා ඇත්තටම පූසෙක්ව මැරුවේ නෑ. නෑ කේෂෝ මේක වෙන්නේ මෙහෙමයි. පූසෙක්ව අරගෙන එයාව ඇතුලේ පේන්නේ නැති පෙට්ටියක දාලා සීල් කරනවා. මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා මිටියක්, වසකුප්පියක් සහ විකිරණශීලී පරමාණුවක්. මෙතනදි මේ අස්ථායි විකිරණශීලී පරමාණුව ක්ෂය වුණොත් එහෙම ඒකින් ධම්ම ප්‍රතික්‍රියාවක් ඇති වෙලා අර මිටිය වැටලා වසකුප්පිය කැඩෙනවා. ඉතින් මෙතනදි පූසා මැරෙනවා. හැබැයි ඒ වගේම පරමාණුව ක්ෂය වුණේ නැත්තම් පූසා මැරෙන්නේ නැහැ. ගොඩක් අය පූසාගේ පැත්තෙන් මේ එක්ස්පෙරිමන්ට් එක විස්තර කරන හින්දා අපි විකිරණශීලී පරමාණුව පැත්තෙන් මේක ගැන විස්තර කරමු. ක්වොන්ටම් ෆිසික්ස් වලට අනුව ඔයා මේ පෙට්ටිය අරලා බලන්න කලින් මේ පරමාණුව තියෙන්නේ සුපර් පොසිෂන් කියලා හඳුන්වන තත්ත්වයක. මේ ස්ටේට් එකේදී මේ පද්ධතිය එකපාර තත්ත්ව ගොඩක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරමාණුව ක්ෂය වෙන්නත් පුළුවන්, ක්ෂය නොවී තියෙන්නත් පුළුවන්. එතකොට තාර්කිකව පූසත් ජීවත් වෙනවා හා මැරිලා ඉන්නවා. මේ කතා කරන දේවල් ගැන ඔයාලට අදහස් දක්වන්න පුළුවන් අපේ Facebook group එකේ. ලින්ක් එක කමෙන්ට් එකක් ඇති. හරි. හැබැයි තේමිය කලින් කිව්ව විදිහට පූසා එකම අවස්ථාවේ ජීවත් වෙනවා සහ මැරෙනවා කියන දෙකම වෙන්න බෑ නේද? අන්න ඒක තමයි ෂූඩින්ගටත් පෙන්වන්න ඕන කරලා තිබ්බේ. පූසෙක් පරමාණුවක් වගේ ට්‍රිලියන 100 ගුණයක් විශාලයි. මේක පාටිකල්ස් එක සසඳන්න ගියොත් මේ ප්‍රමාණය මීටත් වැඩිය විශාල වෙනවා. හැබැයි මේ කන්සෙප්ට් එක යූස් කළාම තමයි 0.1 කියන සිස්ටම් එකක් හැදිලා තියෙන්නේ. අද ඔයා පාවිච්චි කරන ඇඩ්වාන්ස් ටෙක්නොලොජිස් හැම එකකම වගේ පදනම වෙන්නේ මේක. ෂූඩින්ගගේ පූසා වගේ දැන් තියෙන ක්වොන්ටම් කම්පියුටර්ස් වලට පුළුවන් 0.1 කියන ස්ටේට්ස් දෙකේම එකපාර ඉන්න. මේ කම්පියුටර් එකකට පුළුවන් පොසිබිලිටිස් මිලියන ගණක් එකපාර ප්‍රොසෙස් කරන්න. එතකොට මේක ගැන ෆිලොසොෆිකල් පැත්තෙන් හිතුවොත් එහෙම මේ වගේ දෙයක්ත් කියන්න පුළුවන්. ඔයා මොකක් හරි දෙයක් ඔබ්සර්ව් කරනකම්, ඒ කියන්නේ ඔයා ඒ දේ නිරීක්ෂණය කරනකම් ඒක යථාර්ථයන් ගොඩක පවතිනවා. එතකොට එක යථාර්ථයක ඉන්න ඔයා රිස්ක් එකක් අරගෙන සක්සස්ෆුල් වෙනවා. අනිත් යථාර්ථයේ ඉන්න ඔයා මේ රිස්ක් එක ගන්නෙ නැහැ. සරලම කිව්වොත් 7 මූවි එකේ බ්‍රැඩ් පිට් පෙට්ටිය ඇරලා බලන හින්දා තමයි එයාට එයාගේ වයිෆ්ගේ ඔළුව ඒක ඇතුලේ තිබිලා හම්බෙන්නේ. මේ වගේ සංකීර්ණ තියරිස් සරලව දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම සීවස් ෆලෝ කරන්න.